හැම කෙනාගේම ගන්න පුළුවන් හරි දේ පමණයි ගන්නෙ. එහෙම ගන්න නම් අපිට ඒක උගන්වන්නේ කවුද? කල්යාණ මිත්‍රයෝ. හැමදේම අම්මා තාත්තට උගන්වන්න බෑනේ. අම්මා තාත්තා දන්නේ රැකියාවේ කවුද ඉන්නේ කියලාවත්. ඔවුන් මොනවද කියලා අම්මා තාත්තා දන්නේ නැහැ. නමුත් ඒව අපිට උගන්වන්නේ කල්යාණ මිත්‍රයෝ. සමහරුන්ට ඔහොම කල්යාණ මිත්‍රයෝ නැහැ. අම්මා තාත්තගේ උපදෙස් ලබනවා. හැබැයි සමාදින කියලා දෙන කෙනෙක් නැතුණා පස්සේ බුදුහාමුදුරේ ඒකයි කියන්නේ. මහා කාශ්‍යප හාමුදුරුවෝ අපිට හොඳ උදාහරණයක්. උන්වහන්සේ ගාව ගෝල දෙනෙක් වැඩම කරා. ඔන්න වැඩ හිටියා. එක ගෝල් නමක් වැඩ කරනවා අනිත් නම හරි අලසයි කම්මැලි. හැබැයි ඒ ගෝල් නම හරි කපටි. අනිත් කෙනා වැඩ ටික කරාට පස්සේ වෙලා පෙනී ඉන්නවා මම තමයි කරේ කියලා. ඔහොම දවස් ගිහලා ඕක මහා කාශ්‍යප හාමුදුරුවෝ තේරුම් ගෙනවන දොස් නැගුවා. ඊට පස්සේ උන්වහන්සේ තරහට මොකද්ද කරේ මහා කාශ්‍යප හාමුදුරුවෝ කුටියන ගිනි තියලා පැනලා ගියා. බුදුන් වහන්සේ මේක දැනගෙන කියනවා මහා කාශ්‍යපේනි තමන්ගේ ඇසුරට තමන් හා වාසය කරන කෙනෙක් නැත්තම් මොකද්ද හොඳම දේ? තනියෙන් ඉන්න එක. අපේ ජීවිතයේ හැමෝටම හොඳ යාළුවෝ හම්බෙන්නේ නැහැනේ. දැන් මේ අයියලා අක්කලා හැමෝටම හොඳ යාළුවෝ නැතිනම් හැමෝම කියන්නේ ඉන්නවා කියලා. නැත්තේත් නෑ. ජීවිතේම ගොඩ දාන අය ඉන්නවා. ඇසුර වැරදුනොත් සසර වර්ධිනවා. ඇසුර හරි ගියොත් සසරම හරියනවා.